ස්නෑදුරට මානසික රෝගියෙක්. ජාස්පලෙන් අවුරුදු 15 තිස්සේ බෙහෙත් ගන්නවා. ඊයේ 6 වෙනි සිකුරාදා ක්ලිනික් එකේ තිබ්බි. පළවෙනි මාසේ පළවෙනි සතියේ ක්ලිනික් එක. හරි. හොඳයි. කොහෙ යන ගමන්ද මේ? නිකන් මම ඔයා දැකලා කතා කරේ ඉතින්. බොන්නේ නැද්ද? නෑ. ඉස්සර බිව්වා. දැන් බොන්නේම නෑ. නෑ. මුද්‍රේ වදාලා අවුරුදු 15ක් විතර. බීලම නෑ. ඉස්සර බීලා තියෙනවා. දැන් බොන්නේම නෑ. නෑ. දැන් බෙහෙත් ගන්නවා. ඉස්සර උඩ ගහන වෙලාවවල හැම උඩ බැලෙන අපේ මරණ අමාරුයි. බය වෙනවා. බොන්නේම නෑ. නෑ. ඒක හොඳයි නේද? මගේ මොනවද දෙන්න ඕනද? කොරෝනා කියලා දීලා නෑ. මොනවාරි කන්න මොනවාරි ගන්න. කන්න? ඔව්. පත්ති ගන්න තියෙනවා. ඔව්. ඒත් එකක් බොන්න බිම එකක් බොන්න එහෙම සල්ලි වල 250ක් විතර එනවා. කොරෝනා කියලා දිනේ. මන් දෙන්න. මොකද කරන්නේ ජොබ් එක? මමද? මම ජොබ් එකක් කරන්නේ නැහැ මචං. ඇයි? මම ඔය මේ පොඩි ජොබ් එකක් කරනවා ඉතින්. වාහනේ කායේද? වාහනේද? ඔව්. වාහනේ මගේ. ඊගොල්ලෝ මාකට් එක. පොඩි ගාණක් එනවා ඉතින්. කෝටි ගණන්ද? කෝටි ගණන්ද? ඔව් සාමාන්‍ය ඒ වගේ එනවා. දෙයන්ගේ පිළිටයි එනවා. හරිනේ. දෙයන්ගේ පිළිට නමල ජීවත් වෙන්න. හරි. ඒක හිතාගන්න හැමදාම දෙයන් ආඥා කරන අපි බෞද්ධ ආගමේද? මං ආගමේ. ආගමේ. දෙයන් ලියන්නේ මේ අනේ දෙයන් අපිට නොමැරින්න මානසික මට්ටම හදලා දෙන්න කියලා කියන්නේ. හරි. එහෙනම් අපි යනවා. හරි. බුස්සරණයි. හරි බුස්සරණයි. ඇතිනේ ඔය ගානේ. ඇති හොඳටම ඇති. හරි. 10 වෙනි හොඳට දවස් දෙක තුනක් ඇද්දයි. හරි එහෙනම්. එහෙනම් අපි යනවා ඈ. හරි. පාද්දා. අපි යනවා මචං. හරි.